හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අපි යන්නේ අමීසේගේ ටෙලිවිෂන් ෂෝ එක බලන්න. අද මට තව යාළුවෝ කට්ටියකුත් ඉන්නවා වෙන්දර නැති. ඉතින් අපි ගෙවල් තියෙන ගම්බහ මෙතනින් ට්‍රේන් එක නැගලා පොඩි වෙලාවකින් අපිට කොළඹට යන්න පුළුවන්. දැන් ට්‍රේන් එකක් යනකම් තමයි අපි මේ ඉන්නේ. ඔන්න ට්‍රේන් එක නා මේ ට්‍රේන් එකේ අපේ තව යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඔන්න එහෙනම් අපි නොදැනීම කොළඹ කොටුව ස්ටේෂන් එකටත් ආවා. මොනවද කියපන්ද? අපි කොළඹ ආවා. ඔව් තාම හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. දෙකමාරට යන්නේ. යන්නේ කොහෙද කියලා. විහාරමාදී ටෙලිවිෂන් ෂෝ එක පටන් ගන්නකම් අපි පෝට් සිටිය පැත්තේ යන්න කියලා තමයි හදන්නේ. අන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ලෝඩස් ටවර් එක. අද රැට ඕකට යනවා. ඉවර වෙනකම් බලන් ඉන්න වීඩියෝ එක. දැන් නැතිකමට OG පීඩනව කරන්න දෙන්නේ. දෙක වෙනකම් ඉන්නත් ඕනේ. උදේට කාලත් නැහැ තාම මොන හරි කන්න කියලා තමයි හදේ. ඒක අපි දැන් යන ගමන් ඉන්නේ. කොහෙද යන්නේ? අයියෝ කියන්නේ මොකද හොඳයි. පොල්සිටි. වන්දවිලා පෝට් සිටි එකට තා පේනවනේ වීඩියෝස්. තින්න අවුවේ නැති එකම තැනක් හම්බුණා අපිට. අනික හැම තැනටම සෑහෙන අවුව. මලක් හම්බුණා. යහුව මල. හිනා එන තරහයිල. ඇයි? පැල්ලා ඉන්නේ ඉඳගෙන දැන් අවුවයි සෑහෙන අවුවයි. ඇවිදින්න කියලා ඇත්ත වශයෙන්ම කොළඹ ඇවිල්ලා ඇවිදින්න තැනක් නැහැ. කොළඹ වෙන්න එපා. අපිට ඇවිල්ලා එපා වෙලා තියෙන්නේ. දැන් යන්න බලන්න. ඇවිල්ලා හැමදාම එකම තැන ටික දැන් යන්න තැනකුත් නැහැ. පේන්නද? එපා වෙලා ඉන්නේ. පෝට් සිටි එකේ කට්ටිය බලාගන්න දැන් වෙලාව 3ක් පහ වෙලා අපි ඉතින් පෝට් සිටි එකෙන් ආවා ඉක්මනටම ලෝඩස් ටවර් එකකට යන්න ඕන නිසා. ඒක නිසා ඉතින් අපි ගෝල් ෆේස් එකකින් පික්මී එකක් දාගත්තා.
අපි එනකොට රියසල් වගේක් එහෙම කරන ගමන් තමයි හිටියේ. Yes,
පටන් ගන්න ගොඩක් පරක්කු වෙච්ච නිසා අපිට ඉවරනකම්ම ඉන්න බැරි වුණා. ඉවරනකම් හිටියනම් අපිට ගෙදර යන්න ගොඩක් රැ වෙනවා. ඒක නිසා අපි ඉක්මනට ගෙදර ගියා. ඉතින් එහෙනම් අද මේ vlog එකත් ඉවර වෙනවා. වීඩියෝ හොඳ නම් වීඩියෝට like එකක් දාන්න. මොකක් හරි කමන්නේ කමෙන්ට් එකකුත් දාන්න. අනිවාර්යෙන් බිෂොප් එකේ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න.